දවසක් සියලු දෙනාටම මේ ආරම්භ කිරීමට සූදානම් වන්නේ South Asian International Association for Early Childhood and Development ආයතනය මගින් ක්‍රියාත්මක කරන සිංහල මාධ්‍ය ලෙවල් 1 විභාගයට පෙනී සිටින ගුරුවරුන්ගේ ඉදිරිපත් කිරීමයි. සෑම විට මුල් ළමාවිය ගුරුවරුන්ට සහ දරුවන් සඳහා ගුණාත්මක අධ්‍යාපනයක් ලබා දීමට දායක වන සහ උත්සව දරන මධ්‍යම පළාත් ඒකකයේ අධ්‍යක්ෂතුමා වන ටී.කේ. ගුණතිලක මහතාට South Asian Association for Childhood Care and Development ආයතනයේ අධ්‍යක්ෂතුමා වන ජානක කමල්ගොඩ සර්ටත් අපට සම්පත්දායකත්වය ලබා දෙන ඉන්දියාවේ පෙර පාසල් අධ්‍යාපනතුමියක් වන නිත්‍යා ජයන් මහත්මියටත් සුජානි මිස් ඇතුළු කාර්ය මණ්ඩලයටත් ආදරෙන් පිළිගනු ලැබුණා. මම ඉදිරි කටයුතු කරගෙන යාමට ෆාතිමා ශොහානා ගුරුතුමියට ආරාධනා කරමි. Thank you so much, Tushari teacher. සුබ සන්ධ්‍යාවක් ඔබ සියලුම දෙනාට. මම ෆාතිමා ශුහානා රිෂාඩ්ඩින් ලිටල් රෝස් පෙර පාසල මහනුවර තමයි මම නියෝජනය කරන පෙර පාසල. ඊළඟට අපි බලමු මුල්ලමාවිය අධ්‍යාපනය ටීම් අධ්‍යාපනයේ දායකත්වය කොහොමද කෙරෙන්නේ කියලා. 3ත් 4ත් 5ත් 6ත් අතර දරුවන්ගේ අධ්‍යාපනය ක්‍රමවේදය කියන්නේ ටිකක් අසීරු කාර්යයක්. මෙම වයස් මට්ටමේ දරුවන් ටික වෙලාවක් එකතැන රඳවාගෙන පොතපතට සීමා කරමින් ගුරුවරයන්ට තියෙන ලොකුම ටාස්ක් එකක්. මොකද මෙම වලින් විවිධ ප්‍රශ්න මතුවෙනවා. උදාහරණයක් ලෙස ගත්තොත් මේ අහස නිර්මාණය වෙලා තියෙන්නේ කොහොමද? වලාකුළු හැදිලා තියෙන්නේ කොහොමද? කොහොමද වහින්නේ? මේ මල මේ වගේ වර්ණ ගැන්විලා තියෙන්නේ කොහොමද? ආදී ගැටලු ඔවුන්ට මතුවෙනවා. ඉතින් මෙවැනි වූ ප්‍රශ්න වලට දෙමව්පියන් හැටියටත් ගුරුවරුන් හැටියටත් මෙවැනි ප්‍රශ්න වලට මුහුණ දීලා එවැනි ප්‍රශ්න වලට විසඳුම් ලබා දෙන්නට අපි ඉදිරිපත් වෙලා අපිට පුරුදු අත්දැකීම් තියනවා නේද? ඉතින් අපේ දරුවන්ට අධ්‍යාපන කටයුතු පහසුව හා ප්‍රියමනාප ලෙස කරගෙන යාමට මෙම ස්ටීම් අධ්‍යාපන ක්‍රමය මහඟ ඉවහලක් වෙනවා. විද්‍යාව හා තාක්ෂණය ඉංජිනේරු තාක්ෂණය හා ගණිතමය සංකල්ප පදනම් කර ගනිමින් තමා මෙම STEM education එක නිර්මාණය වෙලා තියෙන්නේ. මෙම ක්‍රමය යටතේ දරුවන් කැමති විදිහේ සෙල්ලම් හා ක්‍රියාකාරකම් වල නියැලෙමින් අධ්‍යාපනයේ යෙදීමේ හැකියාව ඔවුන් සතුව ඇත. එලෙසම ස්ටීම් අධ්‍යාපනය තවත් අරමුණක් වන්නේ දරුවන්ගේ නිරීක්ෂණ හැකියාව, චින්තන හැකියාව, නිර්මාණාත්මක හැකියාව, ගැටලු විසඳ ගැනීමේ හැකියාව හා සාමූහිකව ක්‍රියාකාරකම් කිරීමේ හැකියාවේ දියුණුවක් වර්ධනයක් අපිට ඔවුන් ප්‍රතු වෙන්නේ දරුවන් තුළ ඔවුන්ගේ කුසලතා වර්ධනය කර ගනිමින් අධ්‍යාපනය ඉහළ නංවාගෙන ඔවුන්ගේ ජීවිතය නිසි පදනමකට ළඟා කර ගැනීමයි මෙම STEM අධ්‍යාපන අද සහෝදරයනි අපි බලමු මේ ටොපික් එකේ රෙෆරන්ස් එක ගැන. ටොපික් එකේ රෙෆරන්ස් එක ගැන කතා කරොත් 1944 දෙවන ලෝක යුද්ධයෙන් අනතුරුව රුසියාව මගින් මෙම අධ්‍යාපන ක්‍රමවේදය 1957 දී ස්පුට්නික් 1 අභ්‍යවකාශ ගත කිරීමට මෙම අධ්‍යයන ක්‍රමවේදය ඔවුන්ට පදනම් වුණා. පසුව 1960 වන විට යුරෝපය, කැනඩාව, ඇමරිකාව, ජපානය, චීනය, දකුණු කොරියාව, ඔස්ට්‍රේලියාව, නිව්සීලන්ත වැනි රටවල් වල මෙම STEM අධ්‍යාපන ක්‍රමවේදය වැළඳගත්තා. මේ වන විටත් මේ රටවල් තාක්ෂණමය අතින් හා ආර්ථික මට්ටමින් සංවර්ධිත රටවල් බවට පත්වීමට මෙම STEM අධ්‍යාපනය විශාල ලෙස දායකත්වයක් ලබා දීලා තියෙනවා. ඒ වගේම ඉන්දියාවේ
National Education Policy එක මගින් 2020ේදී STEM education එක ඔවුන්ගේ අධ්‍යාපන රටාව තුළට එක් කළ අතර අනාගතයේදී තම දරුවන් නව නිර්මාණ උත්පාදන සොයා ගනිමින් වෙළඳාම හා ආර්ථික මට්ටම දියුණු කරමින් ලෝකයේ සංවර්ධිත රටවල් අතරට තම රටත් ලං කර ගැනීමේ අභිලාෂයනයි මෙම අධ්‍යාපන ක්‍රමවේදය ඉන්දිසු කළේය. එයින් ඔවුන් බලාපොරොත්තු වුණේ ඉදිරි අනාගතයේදී තම දරුවන්ගේ බුද්ධිමය වර්ධනය වැඩිදියුණු කරමින් තමන්ගේ රටත් සංවර්ධිත රටවල් අතරට ගෙන ඒමට හැකියාව ලැබෙනු ඇතැයි ඔවුන් බලාපොරොත්තු වුණා. එවැගේම STEM අධ්‍යාපනයට කලාව එනම් ආර්ට්ස් මුසුවීමත් සමගම STEM අධ්‍යාපනය STEAM අධ්‍යාපනය බවට පත් වුණා. එනම් යන සංකල්ප අතරට කලාව එකතු කිරීම මගින් අනෙකුත් විෂයන් තුළ දරුවන් නිර්මාණාත්මක දැසකින් හා කලාත්මක චින්තනයෙන් යුතුව අධ්‍යසුකු වනු ඇතැයි ඔවුන් විශ්වාස කළා. එබැවින් 1957ේදී STEM ලෙස ආරම්භ වූ මෙම ක්‍රමවේදය 1968ේදී STEAM ලෙස කලාව එනම් ආර්ට් එකතු වීමෙන් පුළුල් වුණා. STEM අධ්‍යාපනයට කලාව එකතු කිරීමෙන් විද්‍යාව, ගණිතය, ඉංජිනේරු තාක්ෂණය, තාක්ෂණ වේදය යන විෂයන්වල අධ්‍යයනයේ නිර්මාණාත්මක භාවය වැඩිදියුණු කිරීම හා හඳුනාගෙන තියෙනවා. එවැගේම ප්‍රශ්න ඇසීමේ හැකියාව, ගැටලු නිරාකරණය කිරීමේ හැවද මෙමගින් සිද්ධ වෙන බවත් වර්තමානය වනට සොයාගෙන තිබෙනවා. එය ක්‍රියාකලාපයක් ලෙස අපද දරුවන් තුළ දක්නට ලැබීම සතර මෙම කොටස ඉදිරි කොටස කරගෙන යාම සඳහා නිලුකා තුෂාරි මිස්ට ආරාධනා කරනවා. බොහොම ස්තුතියි ෆාතිමා සහීනා ගුරුතුමියනි. මම නිලූකා තුෂාරි වීරකෝන්. මම මාතලේ දිස්ත්‍රික්කයෙන් සිඟිති සෙවන පෙර පාසල නියෝජනය කරමින් මෙම පාඨමාලාවට සම්බන්ධ වෙනවා. මට ඉදිරිපත් කරන්න තියෙන්නේ benefits of STEAM education. ඒ කියන්නේ STEAM අධ්‍යාපනයේ ප්‍රතිලාභ මොනවද කියලා තමයි මම කතා කරන්න යන්නේ. එතකොට නිර්මාණාත්මක ක්‍රියාවලියන් සිසුන්ට සම්බන්ධ කරගන්නේ කොහොමද කියලා තමයි මම කතා කරන්නේ. අපි යම් කිසි දෙයක් කරනවා නම් ඒ හැම දෙයකම ප්‍රතිලාභයක් බලාපොරොත්තු වෙනවා. එතකොට අපි බලමු මේ STEAM කියන එක කොහොමද අපේ පෙර පාසල දරුවන්ට ඉගැන්වීමෙන් ලැබෙන මේ ප්‍රයෝජන මොනවද කියලා තමයි කතා කරන්නේ. විවිධ STEAM අංග ඇතුළත් කර ක්‍රියාකාරකම් වලට සිසුන් සහභාගී වෙන විට ඔවුන් ප්‍රශ්න අසනවා. ඒ කියන්නේ ශිෂ්‍ය කේන්ද්‍රීය අධ්‍යාපන ක්‍රමයක්. මේකට ගුරුවරුන්ගේ මැදිහත් වීම අඩුයි. දරුවෝ ප්‍රශ්න අහලා සැලසුම් කරලා පිළිතුරු හොයාගෙන සහ පන්ති කාමරවල ඉගෙනගත් දැනුම සැබෑ ලෝකයේ ගැටළු විසඳීම සඳහා යොදා ගන්නවා. මේ ක්‍රියාවලියේ කොටසක් බවට පත් වෙලා තියෙනවා. ඒකයි මෙහි ප්‍රධානම වැදගත්කම වෙන්නේ. දරුවා පෙර පාසලෙන් ඊට පස්සේ විධිමත් පාසලට යනවා. විධිමත් පාසලෙන් ඔහු අධ්‍යාපනය ලැබලා උසස් අධ්‍යාපනය ලැබලා ඊට පස්සේ රැකියාවකට යොමු වෙනවා. එයින් පස්සේ ඔහුගේ ඉදිරි අනාගතයේම ප්‍රශ්න ගැටලු මැදිය ජීවත් වෙන අපිට ප්‍රශ්න හැමෝටම එනවා. ඉතින් මේ ප්‍රශ්න වලට නොබියව ඔහු මුහුණ දෙන්නේ කොහොමද කියන එක පෙර පාසලේ සිට ඒ කියන්නේ අවුරුදු 3 4 5 වයස් කාණ්ඩයේ දරුවාගේ ඉඳලා ලබා දුන්නාම ඔහු කිසිම බීතියක් චකිතයක් නැතුව එයාගේ ජීවිතය ඉදිරියට කරගෙන යන්න හොඳම රුකුලක් තමයි මේ STEAM අධ්‍යාපනය හරහා සිදුවන්නේ. මේ නව ශිල්පීය ක්‍රම අත්හදා බලන්න සහ නිර්මාණාත්මක නව ප්‍රවේශයක් ගැනීමට ඔවුන් දිරිමත් කරනවා. ඒ කියන්නේ දැන් ඉදිරියට එළඹිලා තින්නේ මේ 21 වෙනි සියවස 21st century කියලා අපි කියනවා. ඒ කාලේ ඉස්සර කාලේ වගේ නෙමෙයි. දැන් දරුවෝ හරිම නිර්මාණශීලී. ඒ වගේම අලුත් දේවල් හොයලා හම්බහ යනවා. තාක්ෂණයේ පැත්තේ ඉතාමත් දියුණුයි. ඉතින් මේ දරුවොන්ට STEAM හරහා ඔවුන්ගේ නවෝත්පාදන කිරීමට සහ ඒ දේවල් සොයා බැලීමට මේ STEAM ප්‍රයෝජනවත් වෙනවා. ඒ වගේම දෙවෙනි කාරණේ විදිහට කියනවා සිසුන්ට අර්ථවත් සහයෝගීතාවයකට නිරාවරණය කරන්න.
බොහෝ ස්ටීම් ව්‍යාපෘති කණ්ඩායම් වැඩ ඇතුළත් වන අතර සිසුන්ට එකිනෙකා සමග අන්තර්ක්‍රියා කිරීමට සහ සංනිවේදනය කිරීමට අවශ්‍ය වෙනවා. ඒ කියන්නේ අපි දැන් මේ අපේ අදත් ටීම් එකක් තමයි මේ වැඩේ කරන්නේ. එතකොට අපිත් එක්ක මගෙත් එක්ක සහිර ටීචර් ඉන්නවා. ඉතින් ඒ වගේ අපි එකතු වෙලා වැඩක් කරනවා. ඉතින් අපි දරුවන්ටත් අන්න ආදර්ශය දෙන්න ඕනේ. තනියම නෙමේ තවත් කෙනෙක් එක්ක සහ කණ්ඩායමක් එක්ක තමයි අපි නැගී සිටින්න ඕනේ. එතකොට කොහොමද අපි තව කෙනෙක් එක්ක ගනුදෙනු කරන්නේ කියන එක අපි පොඩි කාලේ ඉඳන්ම දරුවන්ට දුන්නොත් ඒ දරුවා සමාජයට ගියාම ගැටුම් ඇති කරගන්නේ නැතුව අනිත් අයත් එක්ක සහයෝගයෙන් වැඩ කරන්න තමන් කරන රැකියා ස්ථානයේ වුණත් ගැටුමක් ඇති නොකරගෙන ඒ දේවල් හරියාකාරව සිදු කරගන්න ස්ටීම් වලින් ලැබෙන තව ප්‍රතිඵලයක්. ඒ වගේම මෙම ක්‍රියාකාරකම් සිසුන්ට ඔවුන්ගේ sannivedana කුසලතා වර්ධනය කරන්න උපකාරී වෙනවා. sannivedana අපි හැමෝටම අවශ්‍යයි. එතකොට මේ sannivedana කුසලතාවය තිබුණොත් තමයි හැමදේම කරන්න පුළුවන්. ඉතින් ඒ හින්දා අපි හරි විදිහට වටහා ගැනීම, කතා කිරීම සහ තව කෙනෙක් එක්ක ගනුදෙනු කිරීම මේ ස්ටීම් වලදී අපිට උපකාරී වෙනවා. වඩාත් වැදගත් දේ නම් විසඳුම් සෙවීම. ප්‍රශ්නයක් වුණාම කොහොමද අපි ඒකට විසඳුමක් හොයාගන්නේ කියලා කණ්ඩායමක් ලෙස එකට වැඩ කිරීමටත් හැකියාව ලැබෙනවා. එතකොට සිසුන්ට අර්ථවත් සහයෝගීතාවයකට නිරාවරණය කරන්න කියලා දැන් කතා කරා. එතකොට මම උදාහරණයක් කියන්නම් කොහොමද මේ සහයෝගයෙන් වැඩ කරන එකට උදාහරණයක්. මම දරුවන්ට දෙනවා මාළු කිහිප දෙනෙක් ගෙනල්ලා මම මේ සුඩින් දැන් උදෙන් ගිහිල්ලා බෝතලයක දාලා මාළුව ටික ගිහින් තියනවා. දරුවන්ගෙන් මං අහනවා පුතේ මේ මාළුවන්ට අපි මොකද කරන්න කියලා. දරුවෝ එක එක ප්‍රශ්න කියයි. අපි ෆොන්ට් එකකට දාමු කියයි. සමහරු කියයි අපි පොකුණක් හදමු ටැංකියකට දාමු කියයි. අනේ පුතේ අපිට ටැංකියක් නැහැනේ මෙයාලා දාන්න කියලා කිව්වහම එයාලා තව පිළිතුරු හිතලා දෙයි අපි ටැංකියක් හදමු කියලා. එතකොට ගුරුතුමියට අහන්න පුළුවන් මොනවද පුතේ අපි ටැංකියක් හදන්නේ කොහොමද? කොතනද හදන්නේ? මොනවද ඕන කරන්නේ කියලා. එතකොට දරුවෝ ඒවටත් හිතලා තාර්කික චින්තනයෙන් එයාලා හිතලා කියනවා අපිට මේක හදන්න පොළව හාරන්න ඕනේ. එතකොට සිමෙන්ති ඕන වෙනවා, වැලි ඕන වෙනවා, වතුර ඕන වෙනවා. ඒ වගේ එතකොට මේසන් හැන්දක් ඕන වෙනවා. එහෙම කියලා දරුවෝ උත්තර දෙවි. ඊට පස්සේ දරුවොත් එක්ක එකතු වෙලා ඒ ක්‍රියාකාරකම අපිට පාඩමක් විදියට කරගෙන යන්නත් පුළුවන්. එතෙන්දී දරුවන්ට මේ STEAM කියන එක සයන්ස්, ටෙක්නොලොජි, ඉංජිනේරින්, ආර්ට්ස්, මැතමැටික්ස් කියන ක්‍රියාකාරකම එක්ක මේ පාඩම අපිට කරන්න පුළුවන්. එතකොට සයන්ස් වලදී සයන්ස් ඇක්ටිවිටීදී දරුවන්ට අපිට අර හදපු ෆොන්ට් එකට පැල හයිඩ්‍රිල්ලා වගේ අර පැල හදනවනේ මල් නෙළුම් මානෙල් ඒ වගේ මල් හදන්න පුළුවන්. ටෙක්නොලොජි එකට දරුවෝ බිම හාරලා අර ප්‍රමාණි හදා ගන්නවා. ඊට පස්සේ ඉංජිනේරින් වලදී අර පදම ගන්න සිමෙන්ති වැලි එකට වතුර දාලා දියනොවෙන් දෙක මිශ්‍ර කරලා හදා ගන්නවා මිශ්‍රණයක්. ආර්ට් වලදී ෆොන්ට් එක හදපු එක පාට කරලා විසුතු චිත්‍ර ඇඳලා ඒ විදිහට නිර්මාණය කරගන්න පුළුවන්. එතකොට මැත්ස් වලදී දරුවන්ට මාළු ටීචර් ගෙනාපු මාළු ටික ගණන් කරලා මාළු ටැංකියට දාන්න පුළුවන්. එතකොට තවත් ප්‍රශ්නයක් අහන්න පුළුවන් පුතේ දැන් මේක හදපු හැටි අපිට මාළු ටික මේකට දාන්න පුළුවන්ද කියලා. දරුවෝ ඊට පස්සේ ගත් කටනු කියනවා බෑනේ ටීචර් ඕක සිමෙන්ති සැරහින්දා මාළුවන්ට හානි කරයි කියලා කියයි. එතකොට අපි ඒකට පල් වෙන්න තව දාන කොළ ಜಾති දාලා ඒවා අපි දරුවන්ට පාඩමත් එක්ක කියාගෙන යනවා. එතකොට දරුවෝ ඒ දේවලින් මේ ස්ටීම් කියන එක අපි නොදැනුවත්ම ඉගෙනගෙන අපි ගොඩාක් වෙලාවට දන්නේ නැහැ. හැබැයි දරුවෝ නොදැනුවත්ම ස්ටීම් කියන දේ ඒ පාඩම හරහා ඒ මේ විෂයන් පහම ඉගෙනගෙන තියෙනවා. ඒ වගේම තුන්වෙනි කාරණාව හැටියට විවේචනාත්මක චින්තන පුහුණු කිරීම සිසුන් ස්ටීම් ව්‍යාපෘති සමග සම්බන්ධ වන විට ඔවුන් ඇයි සහ කෙසේද යන්නේ හැම වෙලාවෙම W question අහනවා. ඇයි කෙසේද කොහෙද යන ප්‍රශ්න නිතරම අපෙන් අහනවා. ප්‍රශ්න අසමින් තමයි මෙයාලා හැමදේම ගවේෂණය කරන්නේ. විෂයන් හරහා අදහස් සම්බන්ධ කරයි. න්‍යායම් පරීක්ෂා කරයි. සහ ඔවුන්ගේ ප්‍රවේශයන් නැවත ඇගීමට ලක් කරයි. කලාවන් ඇතුළත් කිරීම සිසුන්ට ඔවුන්ගේ චින්තන ක්‍රියාවලිය දෘශ්‍යමාන කිරීමට සහ විසඳුම් ඉදිරිපත් කිරීමට ඉඩ සලසයි. ඇත්තටම කලාවත් එක්ක ගොඩාක් දරුවන්ගේ වෙනසක් සිද්ධ වෙනවා. චිත්‍ර අඳින දරුවා කොච්චර දඟ දරුවෙක් පන්තියේ හිටියත් ඒ දරුවා ඇත්තටම තැම්පත් දරුවෙක් කරන්න පුළුවන් කලාව තුළින්. චිත්‍රයක් දුන්නාම ඒ චිත්‍රේ ඒ අඳින දරුවා පාට කරන දරුවා අපිට එක තැනක ඒ කියන්නේ දඟ අඩු වෙලා ඒ දරුවා ඇත්තටම මේ ඒක අපි අත්දකින්නම අත්දැකීමක්. ඉතින් ඒ හින්දා කලාවට ලොකු වෙනසක් දරුවෙක්ගේ කරන්න පුළුවන්.
ඊළඟට හතරවෙනි බෙනිෆිට්ස් එකට කතා කරනවා ගැහැණු ළමයින් ස්ටීම් ශාස්ත්‍රයේ ගවේෂණය කිරීමට ඉදිරිමත් කරයි. ස්ටීම් ව්‍යාපෘතියට කලාවන් ඇතුළත් කිරීමේදී ගැහැණු ළමයි බොහෝ විට ස්ටීම් විෂයන් ගවේෂණය කිරීමේදී වැඩි විශ්වාසයක් ඇති කරන්න පුළුවන්. ඒ කියන්නේ දරුවෝ මේ ටෙක්නොලොජි වලට එහෙම ඉංජිනේරි ඒ කියන විෂයන් වල පිරිමි දරුවන් තමයි වැඩිපුර නැඹුරුවන්නේ. ගැහැණු ළමයි ඒ අංශේ යනවා අඩුයි ඇත්තටම. එතකොට මේ ස්ටීම් පෙර පාසලේ ඉඳන් හඳුන්වලා දුන්නාම මේ දරුවන්ට ගෑල් ළමයිනොත් බියක් සැකක් නැතුව ඒ විෂය සමග අන්තර්ගතයේ ඉගෙන ගන්න අතරතුර කලාත්මකම තම අදහස් ප්‍රකාශ කරන්න ඉඩ සලසන අතර මෙම ශ්‍රේෂ්ඨ ස්ත්‍රී පුරුෂ පරතරය වැසීමට උපකාරී වෙනවා. එතකොට කාන්තාවන්ටත් පිරිමි අය වගේම ඉදිරියට මේ STEM තුලින් ඉදිරියට යන්න අවස්ථාවක් ලැබෙනවා. පස්වෙනි බෙනිෆිට්ස් එක හැටියට කතා කරනවා කලාවන් අගය කිරීමට වෙනස් ක්‍රමයක්. එතකොට කලාව වෙනස් ක්‍රමයකට කියනවා නම් STEM අධ්‍යාපනය සමග කලාවන් ඒකාබද්ධ කළ විට එය සෞන්දර්යයෙන් ඔබට යන ආකාරවලින් කලාවන්හි වටිනාකම අගය කිරීමට සිසුන්ට උපකාරී වෙනවා. කලාවන් සොයා ගැනීම පරිකල්පනය සහයෝගිතාවය සහ ඇගීම සඳහා මෙවලම් බවට පත් වෙනවා. එතකොට දරුවා ගොඩාක් වෙලාවට වැරදි තමයි හැමදේම ඉගෙන ගන්න. එතකොට අපි අපේ පාඩමේ හැටියට කියනවා තැත්වරද ක්‍රමය කියලා. ඉතින් මේ දේවල් තුලින් දරුවෝ වැරදි හැමදේම ඉගෙනගෙන පරිකල්පනයේ සහයෝගිතාව සහ ඇගීම සඳහා මේ කලාවත් උපයෝගී කරගන්නවා. එතකොට අපි ඒ දරුවෝ හැමතිස්සෙම මොන වැඩේ කරලා ඉවර වුණත් අපි ගුරුවරුන් හැටියට දරුවන්ව අගයන්න ඕනේ, ප්‍රශංසා කරන්න ඕනේ, ඕන් දිරිමත් කරන්න ඕනේ. එතකොට මේ දරුවෝ ඉදිරි අනාගතේ අපිට ස්ටීම් කියන අධ්‍යාපනය තුලින් ওই විෂයන් පහ තුලින් ඉදිරියේ හොඳ නව 21st century වලට ගැලපෙන දරුවෙක් නිර්මාණය කරගන්න හැකියාව ලැබෙනවා. ඊට පස්සේ මම කතා කරන්න සූදානම් වෙනවා දරුවන් නිර්මාණශීලීත්වයේ පෝෂණය කිරීම සංනිවේදන කුසලතා වැඩි දියුණු කිරීමේ විවේචනාත්මක චින්තනය දිරිමත් කරනවා අන්තර් විෂය ඉගැන්වීමේ වැඩි දියුණු කරයි නියැලීම සහ අභිප්‍රේරණය වැඩි කරයි නවෝත්පාදන සහ නිර්මාණ චින්තනය ප්‍රවර්ධනය කරයි. එතකොට මේ තියෙන්නේ කලා විෂය කලාවේ දරුවන්ට ලැබෙන ප්‍රතිඵල නැත්තම් බෙනිෆිට්ස් ටික තමයි ඒකේ සඳහන් කරේ. එතකොට ස්ටීම් හි නිර්මාණශීලීත්වයේ මුදා හැරීම විවෘත ව්‍යාපෘති අන්තර් විනය සම්බන්ධතා අත්හදා බැලීම් සහයෝගිතාවය සහ සමවයසී මිතුරන්ගේ ප්‍රතිපෝෂණ අවදානම ගැනීම දිරිමත් කරන්න පුළුවන් අවදානමක් ගන්න ඒවට පුළුල් කලාත්මක ප්‍රකාශන පෝෂණය කරනවා ස්වයං ප්‍රකාශන සඳහා අවස්ථාව ලබා දෙනවා. එතකොට මේදී නවෝත්පාදන සහ ගැටළු විසඳීම මොන හරි නවෝත්පාදන කියන්නේ ඉදිරියට දරුවෝ විධිමත් පාසලට ගියාම එක විද්‍යා විෂය ධාරාවේ නවෝත්පාදන සහ කරගෙන යනකොට ගැටළු ඇති වෙනවා. ඒවා විසඳ ගන්න මේ මුල්ලමාවියේදී මේ දෙන පිටුවහල ඔවුන්ට වැදගත් වෙනවා. අනුවර්තන වීමේ හැකියාව හා නාම්‍යශීලී බව. එයාලා තව කෙනෙකුගේ කියන මේ නාම්‍යශීලී වෙනවා. සමහරු හරි දරදඬුයි තමන්ගේ තීරණයෙම ඉන්නවා. එහෙම නැතුව එයාලා පොඩ්ඩක් අනිත් අයගේ අදහස් වලටත් ගරු කරන්න ඉගෙන ගන්නවා. විවේචනාත්මක චින්තනය සහ විමර්ශනය. ඒ කියන්නේ තාර්කික චින්තනය කියන එක. ඉතින් සහ විමසිලි සහගත මනසින් යුතුව ඒ දේවල් එයාලා ධාරණය කරගන්නවා, සොයලා බලනවා. සහයෝගිතාවය සහ sannivedanaya. කණ්ඩායමක් විදිහට වැඩ කරන්නේ කොහොමද? හරියටම sannivedanaya කොහොමද අපි ගන්නෙ කියන දේවල් මේ දරුවෝ ඉගෙන ගන්නවා මේ ස්ටීම් හරහා. සංගීතය මේ සති සැලසුම් කරගන්නේ කොහොමද කියලා අපිට නිත්‍ය ජයමන් කියලා දුන්නා. ඒ කියන්නේ මේකෙන් අපිට ගුරුවරියට වෙනම දරුවාටත් ඇත්තටම මේ හරිම සහයෝගයෙන් මේ කම්මැලිකමක් නැතුව සතුටින් ඉගෙන ගන්න පුළුවන් පන්ති පරිසරයක් තමයි මේකෙන් සති සැලසුම්ෙන් සිද්ධ වෙන්නේ. සංගීතය සඳුදා කතා බහ අඟහරුවාදා සොබහදාම සැරිසරින් බදාදා කලාව බ්‍රහස්පතින්දා විනෝද සිකුරාදා ෆන් ෆ්‍රයිඩේ කියලා දාලා තිබුණා. ඉතින් සෙනසුරාදා නම් අපි පෙර පාසල සාමාන්‍යයෙන් පවත්වන්නේ නැහැ. ඉතින් ඒකත් අපිට සිකුරාදාට යොදා ගන්න පුළුවන් කතන්දර කියන දවසක් විදිහට.
මේ සඳහා මිශ්‍ර වයස් කාණ්ඩයේ සමවයසී මිතුරන් සමවයසී මිතුරන්ට ඉගෙනීමේ ප්‍රවර්ධනය කිරීමට උපකාරී. ඒතකොට මේ හැමදේම කණ්ඩායමක් විදිහට තමයි අපි වැඩ කරන්නේ බොහෝ දුරට මේ ස්ට්‍රීම් අධ්‍යාපනය තුලදී. ක්‍රියාකාරකම් අදහස් සඳුදා සංගීතය. එතකොට නිවසේ මේ භාජන භාවිතා කිරීමෙන් ඒවට ශබ්ද ගල හැකි කියලා කිව්වා. එතකොට මේ මගේ පෙරපාසේ දරුවම කරපු නිර්මාණ. ඉතින් මේ වගේ ශබ්ද දීලා දරුවන්ට සංගීත භාණ්ඩ යොදා ගන්න පුළුවන්. මේක මේ බීම් බෝතලේ කපලා අරගෙන ඒක ටොනික් මූඩි බෝතල් මූඩි දාලා හදාගත්තා. එතකොට මේකත් ටොනික් මූඩිය ඒ වගේ ශබ්ද එනවා. එතකොට මේ ගිටාර් එක ඒ වගේ දේවල් නිර්මාණය කරගන්න පුළුවන් සංගීතයට ඉවත දාන දේවල්. එතකොට අපි ඒක 5S වලත් කතා කරනවා රීයුස් කියලා. එතකොට මේ ඉවත දාන දේවල් වලින් නැවත ප්‍රයෝජනයක් ගන්නත් දරුවන්ට කියලා දෙන්න පුළුවන්. ඒ වගේම සවන් දීමට හැකි ගිටාරේ වාදනය කරන්න පුළුවන් ගීතත් සමග ළමයින්ට සංගීත ස්වර භාවිතා කිරීමට උගන්වන්න පුළුවන්. නිවසියන්ත ප්‍රතිචක්‍රීය කළ හැකි අයුරින් මේ වගේ භාණ්ඩ නිෂ්පාදනය කරගන්නත් පුළුවන්. අඟහරුවාදට ස්ටෙම් අඟහරුවාදා කියලා තමයි ඒක නම දාලා තියෙන්නේ. එතකොට පුවත්පත් ප්‍රතිචක්‍රීකරණය ඒකට ඉවත දාන දේවල් යොදාගෙන මේ වගේ බෝට්ටුවක් නිර්මාණය කිරීම සහ ගොඩාක් දේවල් පත්තර වලින් කරන්න පුළුවන්. ඒ දේවල් වලින් ඒ නිර්මාණ කරන්න පුළුවන්. ඊට පස්සේ ඩ්‍රයි බෑග් සෑදීම, වලාකුළු සෑදීම, බඳුන් පොකුන් කිරීමේ ක්‍රියාකාරකම් විසිකිරීම සහ පිරවීමේ ක්‍රියාකාරකම්. ඒ කියන්නේ අපි ගෙදර ගෙනාලි වල හාල් බෑගයක් විසි නොකර ඒකට පස් පුරවල පැලයක් හදන්න පුළුවන්. ඒව දරුවන් පොඩි කාලේ ඉඳන් හුරු කරන්න පුළුවන්. ජෛව මේ වාජන ලක්විය හැකි සහ දි รา පත් වන දේවල් වෙන් කරන්න පුළුවන්. ඒ කියන්නේ ඩස්බින් දෙකක් පිටපාසේ තියලා අතු ගන්න සහ ඉවත දාන දේවල්, දිරන දේවල් අර එක වාජනයකටත් නොදිරන ප්ලාස්ටික් පොලිතින් වගේ දේවල් වෙන් කරන්න දරුවන්ට කියලා දෙන්න පුළුවන්. එතකොට ඒ දේවල් වලින් දරුවෝ යහ ජීවන පුරුදු ඉගෙන ගන්නවා. වර්ණවත් යන්ත්‍ර ගොඩනැගිලි කුට්ටි ත්‍රිකෝණාකාර හැඩයන්ගෙන් හතරස් සාධාරණ කියලා දරුවන්ට විවිධාකාර හැඩ දෙන්න පුළුවන්. පින්තූර අලවන්න පුළුවන්. ඒවා තමයි අඟහරුවාදා ස්ට්‍රීම් හරහා කරන්න පුළුවන් පාඩම්. බදාදාට සෑම බදාදා දිනක ඔබේ සියලුම දරුවන් සබහාදාමයට රැගෙන යන්න පරිසරයත් එක්ක ගැටෙන දරුවෝ ඇත්තටම හොඳ මේ දරුවෙක් වෙනවා. ඉතින් ඒ දරුවන්ට පරිසරයට අරන් ගිහිල්ලා මූදු වෙරළ කුඹුර වගේ දේවල් පෙන්වන්න පුළුවන්. ඒ වගේම සෙවණැලි සමග සෙල්ලම් කරන්න දෙන්න පුළුවන්. සෙවණැල්ල වැටෙනකොට තව දරුවෙකුට කියන්න පුළුවන් පුතේ මේ යාළුවගේ සෙවණැල්ල අඳින්න කියලා. ඒ වගේම මැටි දීලා මේ වගේ සතු නිර්මාණය කරන්න. දරුවෝ මේ හදනවා විවිධ නිර්මාණ. එතකොට මේ ඉත්තෑවෙක් හදලා තියෙනවා. මගේ පෙරපාසල් දරුවන්ගේම ක්‍රියාකාරකම් ටික තමයි මම පෙන්නන්නේ. එතකොට ඒ වගේ දේවල් දරුවන්ට දෙන්න පුළුවන්. එයාලා හිතලම තමයි එතකොට මේ දේවල් කරන්නේ. පැන්සල් වර්ණ වලින් විසි කරන්න ස්තුති කිරීම, ගෙවතු වගාව සහ හිස් පාද වලින් ඇවිදීම. ඒ වගේ ක්‍රියාකාරකම් බදාදා දිනයට අපිට සැලසුම් කරගන්න පුළුවන්. බ්‍රහස්පතින්දාට ක්‍රියාකාරකම අදහස් කලාත්මක බ්‍රහස්පතින්දා මල් සහ එළවලු භාවිතා කිරීම වර්ණ රටා. ඒකට අපිට මල් වර්ග තියෙනවා. මේ වද මල්, එතකොට කඩරොළු, එළවලු වලින් නිවිති ඇට, බීට්‍රූට් ඒ වගේ වර්ණ අරගෙන ඉවලා දරුවන්ට සායන් තියන්න පුළුවන්. බණ්ඩක් කරලක් අරගෙන, හබර්ලි පිත්තක් අරගෙන ඒ වගේ ලස්සන රටා තියලා දරුවන්ට ඒ ක්‍රියාකාරකම කරන්න පුළුවන්. එතකොට ගෙදර හැදූ වර්ණ තීන්ත. ඒ කියන්නේ ස්වාභාවික දේවල් වලින් සපයා ගන්න තීන්ත අරගෙන ඒ දේවල් සීල් තියන්න වගේ නිර්මාණ කරන්න පුළුවන්. වර්ණ සහිත බැලුම් බෝලයක් අරගෙන පාට දිය කරලා දරුවන්ට බැලුම් බෝලි පුම්බලා දීලා ඒක පාට තවරලා සීල් තියන්න දෙන්න පුළුවන්. විනිවිද පෙනෙන තහඩු භාවිතයෙන් ඔබේ මිතුරාගේ මුහුණ ඇඳීම. ඒ කියන්නේ ඒකට කණ්ණාඩිය භාවිතා කරන්නත් පුළුවන්. කණ්ණාඩිය මුහුණ බලලා යාළුවව මුහුණ අඳින්න දෙන්න පුළුවන්. දාස් පෙතියා වගේ අරලිය වගේ මල් අරගෙන මල් මාලා අමුණන්න දෙන්න පුළුවන්. ඊට පස්සේ අපේ ගොඩක්ම අපේ දමිල මේ ටීචර්ස්ලාත් ඒ වැඩේ කරනවා. අත්වල මෙහෙන්දි ගන්නවා. ඒක හොඳ කලාවක්. ඒක හරිම වර්ණවත්. ඉතින් ඒ වගේ දේවලුත් ඒ වගේ කෙනෙක් යොදාගෙන දරුවන්ට ඉගෙන ගන්න මෙහෙන්දි කලාවත් අපිට පෙරපාසල්දි කරත හැකි මේ බ්‍රහස්පතින්දා දවස්වලට.
සිකුරාදා දිනේ ගත්තොත් එදාට ෆන් ෆ්‍රයිඩේ කියලා කියනවා. එදාට දරුවන්ට කැමති විදිහට ඇඳුමක් ඇඳගෙන එන්න, එයා කැමතිම ඇඳුම ඇඳගෙන එන්න, කැමති සෙල්ලම් බඩුව අරගෙන එන්න කියලා එයා කැමති විදිහට පෙර පාසලට එන්න අවස්ථාව දීලා එයාට එදාට කතන්දර කියනවා, සින්දු කියනවා, ඒ වගේ විනෝදජනකව එදා දිනේ අපිට ගත කරන්න පුළුවන් දරුවොත් සමග. එතකොට ක්‍රියාකාරකම අදහස් සෙනසුරාදා කතන්දර කිව්වට අපි ඒක සිකුරාදා දවසටම දාගන්න පුළුවන්. එදාට දරුවන්ට කියනවා අපි මේ පුතේ ඔයා හෙට එනකොට මේ ඇඳගෙන එන්න මේ තොප්පි විකුණන මාමා කෙනෙක් විදියට. එතකොට ඔයා හෙට අපිට හෙට ඉබ්බගේ හාවගේ රේස් එකේ කතාව කරන්න පුළුවන්. එතකොට එක දරුවෙකුට හාවෙක් වගේ අඳින්න කියනවා, අනිත් දරුවට ඉබ්බ වගේ සැරසලා එන්න කියනවා. ඒකල ඒවක රඟ දක්වන්න පුළුවන්. දරුවෝ ඒ වගේ දේවල් කරන්න හරිම කැමති. ඉතින් ඒ වගේ දෙයක් අපිට යොදා ගන්න පුළුවන් මේ කතන්දර කියලා දෙනකොට. ඇක්ටිවිටි බ්‍රේක් එක. එතකොට දරුවන්ට ක්‍රියාකාරකම් කිහිපයක් තමයි මෙතන දාලා තියෙන්නේ. කරන්න පුළුවන් ඒ වෙනුවෙන් මේ කඩදාසි යොදා ගැනීම, පේන්ට් කිරීම, මම කතා කරපු ගොඩක් දේවල් එතන තියෙනවා. එතකොට එතන ස්ටීම් කියන එක ගලපගෙන තමයි මේ ක්‍රියාකාරකම් ටික යොදාගෙන තියෙන්නේ. මෙතන හැම එකම කණ්ඩායම් ක්‍රියාකාරකම් තමයි තියෙන්නේ. ඒක තමයි ස්ටීම් වල බොහෝ වැදගත් වෙලා තියෙන. තනියම නෙවෙයි දරුවෝ කණ්ඩායමක් විදිහට වැඩ කරනවා. ඒ වගේම හිතලා මේ ගුරුතුමිය මැදිහත් වීමක් නැතුව එයාලා ප්‍රශ්න අසමින් ඉගෙන ගන්නවා. ඒක තමයි ස්ටීම් වල ගොඩක්ම අපිට ගන්න පුළුවන් ප්‍රතිලාභය කියලා මමත් හිතනවා. මේක ඉංජිනේරු පැත්ත සහ ටෙක්නොලොජි පැත්තට ගන්න පුළුවන් ක්‍රියාකාරකම්. ඉවත දාන දේවල් යොදාගෙන කරලා තියෙන ක්‍රියාකාරකම්. සයන්ස් වලට කහ කුඩු මිශ්‍ර කරලා වර්ණ ගැනීම, ඒකට ලයිට් එකක් එළියලා බැලීම. එතකොට ඒක කොහොමද දිය වෙන්නේ කියලා දරුවෝ ඒ වගේ දේවල් කරනවා. සබම් පෙන බුම්බලය වපුවම පාට දිස් වෙන ආකාරය. ස්ට්‍රෝ බට වලින් කරලා තියෙන නිර්මාණයක්. ඒ වගේම මේ ඉවත දාන ප්ලාස්ටික් වලින් එහෙම ප්‍රයෝජන ගන්න පුළුවන් අපිට. මේ වගේම පළතුරු සීඩ්ස් වලින් කොමඩු ඒ වගේ වර්ණ හදලා දරුවන්ට ඒ වගේ නිර්මාණශීලී විදිහට ගුරුවරයාටත් උදව් කරන්න පුළුවන් දරුවන්ට ඒ දේවල් උගන්වන්න. බොහොමත්ම ස්තුතිවන්ත වෙනවා අද දිනේ අපිට අපි කරේ සෙෂන් 1 එකේ තුන්වෙනි පාඩම. එතකොට ඒ සඳහා අපිට දායකත්වයේ සහ අවස්ථාව ලබා දුන් අපේ ජන කමල්ගොඩ සර්ටත් ඒ වගේම මේ ඇතුළු ඒ සහාය දක්වපු සියලු දෙනාටම බොහොමත්ම ස්තුතියි. සියලු දෙනාටම සුබ රාත්‍රී. So high I'm hypnotized. What's up is down, what's left is right. Chasing stars and holding you. I can't see the end, but we'll see it through.